පොත පෙරලෙනකොටම අපිට ආවේ නක කියන සූත්‍රය. නක සංයුත්ත නිකායේ ඒක පටන් ගන්නකොටම කියන්නේ කොහොමද? මේ නියසිල මතට පස් ටිකක් හඳවගෙන. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ මහණෙනි මොකද හිතෙන්නේ? පස් වැඩි මේ නියපොතේ තියෙන පස් ටිකද වැඩි මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි කියලා අහනවා. ස්වාමීනි මහ පොළොවේමයි පස් වැඩි කියනවා. මේ නියපොතේ තියෙන පොඩ්ඩයි කියනවා. පින්වත් මහණෙනි ඔන්න ඔය වගේමයි යම් සත්වයක් මිනිසුන් අතර උපදිනවාද? ඒ සත්වයාගේ ප්‍රමාණය තාම ස්වල්පයි. නමුත් මිනිස් ලොවින් බැහැර වූ අනිකුත් තැන්වල උපදින්නා වූ යම් සත්වයක් නැත්නම් ඔවුන්ගේ ප්‍රමාණය තාමත්ම වැඩි කියනවා. ඉතින් මම මේක ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ මිනිස්සු කියනවා අනේ හාමුදුරනේ මෙච්චර මේ ලෝකෙ මිනිස්සු උපදිනවා. මෙච්චර මිනිස්සු ගොඩාක් ප්‍රමාණයක් මේ උපදින්නේ. මට නම් හිතන්නේ මේ මිනිස්සු ලෝකේ තමයි මිනිස්සු වැඩිපුර ඉන්නේ කියලා. ඉතින් අපි මේ දුර්ලභයි මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන එක මම ඔප්පු කරලා පෙන්නනවා. මේ අපේ දේශනාවේ මම කලින් සඳහන් කළා අපි දැන් නොදැන මැරෙනවා නොදැන උපදිනවා. එතකොට අපි තිරිසන් ලෝකෙට ගියා ආය නිරයට ගියා. ඒ විදිහටම പ്രേත ලෝකේ ගැනත් පොඩ්ඩක් කතා කරනවා. ඒ විදිහටම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැනත් කතා කරනවා. අපි මැරිලා ගිහිල්ලා නොදැන උපදිලා ආය මනුෂ්‍ය ලෝකෙට එන තැනකුත් කතා කරනවා. අනේ මනුෂ්‍ය ලෝකයේ කියන තැන විස්තර කරනකොට මේ මනුෂ්‍ය ජීවිතයේ උපත කොච්චර දුර්ලභද කියන එකත් අපි ඔප්පු කරලා පෙන්නනවා. දැන් තියෙන සාධකත් එක්ක සංඛ්‍යා ලේඛනත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා කොච්චර දුර්ලභයිද කියන එක. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තව තවත් බැබලෙනවා මිසක් මේකක්වත් අසත්‍ය කරුණු නෙවෙයි. අපි මේවා දැනුමකට ගන්නව නෙවෙයි මේක තමයි ඇත්ත කියලා Tamanටම තේරෙනවා තමා තුලින්ම. වෙන එකක් නෙවෙයි මේ ධර්මයේ දකි. ධර්මයේ නැත්තම් කායානුපස්සනාව මෙයයි කියලා ඉගෙන ගත්තොත් මා දන්නා කායානුපස්සනාව කියලා දැනුමක් තමයි හැදෙන්නේ. ඒක අවබෝධයකටපත් වෙනව කරුණක් නෙවෙයි. නිසා ධර්මයේ දකින්න ඕන කොහොමද? තමා තුලින් තමයි ධර්මයේ දකින්න ඕන. හරි. එහෙනම් සාදුකාරය පවත්වමු. හරි. එහෙනම් දැන් ඔබ වහන්සේලා අපි අහපව අර තැනට එමු. අපි දවසක නොදැන මැරෙනවා නැත්නම් නොදැන අපවත් වෙනවා. නොදැන දවසක අපවත් වුණාම අපි අපේ අම්මාගේ කුසට ආපික අදටත් දන්නේ නෑ වගේ. ඒ විදිහටම මැරිලා ගිහිල්ලා ඕනම තැනක නිවන් නොදැක්කොත් ඕනෑම තැනක උපදින්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. නිවන් නොදැක්කොත් ඕනම තැනක උපදින්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. එතකොට අපි හිතමුකෝ අර මරණාසන්න මොහොතේදී ඇතිවෙච්ච චුතිසිතේදී එයාට ආවෙම අකුසල් සිතුවිල්ලක්ම කියලා අපි හිතමුකෝ. අකුසල් සිතුවිල්ලක්ම ආවා කියලා අපිට රහතන් වහන්සේ කිව්වා කියලා හිතමුකෝ. එතකොට කියනවා කුසල මේ එයා මැරෙනවාත් එක්කම මේ එයා මේ දිව්‍ය ලෝක අපාය යන කතාව එයා දන්නේ. ඒක දන්නේ සිත දියුණු කරපු කෙනෙක්. එතකොට කියනවා කුසල එයා කරපු අකුසලයක් මරණාසන්න මොහොතේ මතක් වුණා. හරිද? එයාට ඒ මරණාසන්න මොහොතේ අකුසලයක් දැක්කා කියලා වටපිටාවේ අඬන අය දකින්නවද? ડોක්ටර් දකින්නවද? ඒ යාළුවට පේන්නේ ඒ සිතක්නේ. අන්තිමට අකුසල් සිතුවිල්ල නිසා പ്രേත ලෝකේ තමයි ඉපදුනේ කියලා කියනවා. මොන ලෝකෙද ඉපදුනේ? പ്രേත ලෝකේ තමයි ඉපදුනේ. പ്രേත ලෝකේ තමයි. ඉතින් ඔය ධර්ම කාරණාව මෙනෙහි කරනකොට මට මෙහෙම හිතුණා. මට මෙහෙමත් හිතුණා. ඒ කියන්නේ මට ඒක මෙහෙම හිතුණා. ඒ කියන්නේ මේ ජීවිතයේදීම අපිට නොපෙනෙන දේවල් ගොඩක් තියෙනවා. මේ ජීවිතයේදී අපිට මේ සමහරක් දේවල් පේන්නේ නැත්තෙම මේ S2 මම හදාගෙන නැති නිසා. මම හදාගත්තා නම් තව ගොඩක් දේවල් මට පේන්න ඕන. මට දැන් පේන්නේ මේ මට්ටමේ. ඔබ වහන්සේලා දැක්කලා ඇති ඔය පරණ ගෙවල් වල එහෙම අර වහලේ චූටි සිදුරු වලින් ආලෝකය වැටෙනවා බිමට. ඒ සිදුර දිහා බලන්න හිටියොත් ඒ ආලෝකයෙන් උඩට මොනවද යන්නේ? දූවිලි අංශු යනවා හොඳට පේනවා නේද? හැබැයි සාමාන්‍ය මෙහෙම ඉන්නකොට අපි ඒක පේන්නේ නැහැ. ඔය අමීබා වගේ චූටි සුද්‍ර ජීවීන් පවා මේ වතුර වල හැමතැනම එක එක තැන් වල ඉන්නවා. හැබැයි අපිට ඒවා පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙලාවකට දේශනා කරන මහණෙනි මේ අංගපසංගවත් එහෙට මෙහෙට වනන්න එපා කියලා. අපිට නොපෙනෙන ජීවීන් බොහෝ ප්‍රමාණයක් මේ අවට ඉන්නවා වෙන්නත් පුළුවන්. අපිට ඒවා පේන දේවල් නෙවෙයි. අපිට පේන්නේ නැත්තේ මේ ඇස මම හදාගෙන නැති නිසා. මම හදාගෙන නැහැ. මට ලැබිච්ච හැ මෙච්චරයි ඒකත් හරියට පේන්නේ නැහැ. එතකොට තමයි කන්නඩි දාන්න වෙන්නේ. සුදු අයින් කරන්න වෙන්නේ. හරි. කොහොම හරි වේවා.
ඉතින් ඒ නිසා මේ සමහර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ඥානයට හසු වෙන දේවල්, රහතන් වහන්සේලාගේ ඥානයට හසු වෙන දේවල් මහා පුදුමාකාරයි. දැන් මෙතන තියෙන තව පොතක් විමාන ප්‍රේත වස්තුව කියලා. ඔය අනුරුද්ධ ස්වාමින් වහන්සේලා වගේ සමහරක් ස්වාමින් වහන්සේලා වැඩවා ඔය ලක්කන ස්වාමින් වහන්සේලාම මේ පර්වත උඩින් වඩිනවා. පර්වතවල භාවනා කරලා වඩිනකොට පොඩ්ඩක් hina වෙනවා. මෙහෙම කළා කියලා hina. ඊට පස්සේ ළඟ ඉන්නවන් තව ස්වාමින් වහන්සේ කවුරු කෙනෙක් hina. ඒ ස්වාමින් වහන්සේ hina වුණේ අපිට කිසි දෙයක් hina වෙන්න දෙයක් අපිට දැනුන්නේ නැහැ. ওই ප්‍රශ්නේ අහන්නකො බුදුහාඳුර ගාවට ගිහිල්ලා. එහෙනම් දැන් මේ වගේ ජීවත් වෙනකොට දැකපු දෙයක් මොකක් හරි. පේන්න දෙයක් නෑ hina වෙන දෙයක්. මොකද කියා ඒ වෙලාවේ උත්තර දෙන්නේ නැහැ. බුදුහාඳුරින් නැතන කෝක අහන්නකො. එතකොට ගිහිලා ඒ හාමුදුරුවෝ කියනවා මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ පර්වතෙන් වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ අතරමඟදී hina වුණා. මම මොකද කියලා ඇහුවා මට උත්තර දුන්නේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහාන්න කිව්වා. මං අනේ භාග්‍යවතුන් වහන්සේ මං ඔන්නේ ඇහුවා. එතකොට කියනවා අනුරුද්ධේනි මේ මමත් ඕක දැක්කා කියනවා. මමත් ඔබ වහන්සේ දැකපු දේ දැක්කා කියනවා. එතන හිටියා මෙන්න මෙහෙම ප්‍රේතෙක් කියනවා. මම ඒවා අර සාක්ෂියක් වගේ නෑනේ. කියන්නේ හේතු සකස් වෙන්නේ දැන් මේ විදිහට හේතු සකස් වෙන්නේ දැන් දැකපු කෙනෙකුත් ඉන්නවනේ හිත දිනු කරපු ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ වගේ. එතකොට මොකද කියන්නේ උන්වහන්සේ කතාව විස්තර කරන මොකද්ද දැක්ක දේ කියන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා ඔය ප්‍රේතයා මමත් දැක්ක මහණෙනි. ඔය ප්‍රේතයා දැන් විඳින දුක මේ වගේ. ඔය ප්‍රේතයා දැන් විඳින දුක මහණෙනි මේ වගේ. හැබැයි ඔය ප්‍රේතයා ඔය දුක විඳින්නේ මෙන්න මේ අහවල් කර්මයේ කරලා අතීත සංසාරේ කියලා බුදුහාමුදුරේ මේ කතාවක් කියනවා. ඒකයි අපිට පේන්නේ නැත්තේ. ඒ සිද්ධියයි අපිට පේන්නේ නැත්තේ. ඔබ වහන්සේලා හිතන්නේ මේ වතු වල මේ කැලෑවල මේ තැන් වල ඒ වගේ අය නැහැ කියලාද? ඒව අපිට පේන්නේ නැත්තේ ඇයි? මේ ඇස මම හදාගත්තේ නැති නිසා. මට ලැබිලා තියෙන හැෙන් මෙච්චරයි පේන්නේ. ඒකෙන් කියවෙන්නේ අර ඇසන්ද කෙනා ඉරහඳ නැහැ කියනවා වගේ මගේ ඇසට යමක් නොපෙනුණා කියලා මේ ලෝකේ නොපෙනෙන දේවල් නැහැ කියලා කියන්නේ බෑ. මෙච්චර විචිත්‍ර ලෝකේ පුංචි සතාගේ ඉඳලා අලිය දක්වා විවිධ ලස්සන විචිත්‍ර ස්වභාවයක් මේ ලෝකේ තියෙනව නේද? අපිට සත්තු ඉන්නවා පේනවා මිනිස්සු ඉන්නවා පේනවා ඇලදොල ගංගා ඉරහඳ තියෙන මෙච්චර විචිත්‍ර ලෝකේ ප්‍රේතියොත් ඉන්න බැයිද? මෙච්චර නිර්මාණය වෙලා තියෙන ලෝකේ ප්‍රේතියොත් ඉන්න බැයිද? අපිට නොපෙනුනාට. නේ ප්‍රේතියොත් ඉන්න පුළුවන්. අපිට නොපෙනුනාට එහෙම අයත් ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න. අපිට නොපෙනෙන අපි මේ ඇස් දෙක හදාගත්තේ නැති නිසා අපිට නොපෙනුනාට සමහරක් සත්තු ඉන්නවා. එයාලගේ ඇස් ඉන්ද්‍රිය දියුණුයි. දැන් ඔය බල්ලට එහෙම මේ ගහකින් වැටෙන සියඹලා කොලේ සද්දෙත් ඇහෙනවලු. හර්ට් 20000ක පරාසයක් ඇහෙනවලු. ඔය රාජාලියට එහෙම රාජල කොච්චර උඩද ඉන්නේ? උඩ ඉන්න රාජාලියට පොළවේ ඉන්න මාළුවා චූටි සත්ව සර්පයෝ පවා පේන කොච්චර තියුණු තියෙනවද? ඔන්න රාජාලියාගේ කතාවේ බිහිසුණුකම දැන් කියන්නයි යන්නේ. මේක තියෙනවා සංයුක්ත නිකායේ වෙනම සංයුක්තයක් ලක්කන සංයුක්තය කියලා. මොකද්ද සංයුක්තය? ලක්කන සංයුක්තය. අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා මේ කවදා හරි දවසක මේ පින්වතුන් නොදැන මැරෙනවා. නිවන් නොදැක්කොත් නොදැන මැරිලා. අපි අපේ අම්මගේ කුසට ආපික අදටත් දන්නේ නැහැ වගේ. අපි දැනගෙන නෙවෙයි ඉපදින්නේ. ඒ ඉපදෙන එකේ අයිතිය අපිට නෙවෙයි ලැබිලා තියෙන්නේ. අපි නොදැන මැරෙනවා නොදැන ගිහිල්ලා උපදිනවා කියලා හිතමු පවක් නිසා. പ്രേත ලෝකේ අට්ටික සූත්‍රය. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර ලෙහෙනුන්ගේ අබේ භූමියෝ වේළුවනාරාමේ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ගිජුගුළු පහුවේ තමයි වාසය කරලා තියෙන්නේ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුණුව පාසිවුරු අරගෙන ලක්කන තෙරුන් වහන්සේ ළඟට ආවා. දැන් කවුද ස්වාමින් වහන්සේලා දෙන්න? මුගලන් මහරහතන් වහන්සේ ලක්කන ස්වාමින් වහන්සේ. ලක්කන තෙරුන්ට මෙහෙම කියනවා. ප්‍රිය ආයුෂ්මත් ලක්කන එන්න රජගහ නුවරට පින්ඩත් පාත යමු. කියලා දැන් දෙන්න පින්ඩ පාත යන්නයි දැන් මේ වඩින්නේ. කොහෙද ඉන්නේ? ගිජුගුළු පහුවේ. ඉතින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ගිජුගුළු පහුවෙන් පහළට වඩිද්දී එක්තරා තැනකදී සිනහ පහල කරා. කවුද දැන් මේ සිනහ පාරක? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහල කරනවා. ඉරිදිමතුන් අතරක් ගස්ථානේ තියෙන කෙනෙක්. එතකොට ලක්කන හාමුදුරුවෝ අහනවා ඇයි hina වුනේ කියලා. අර සිද්ධියම තමයි. දැන් කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්න තැනක තමයි කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දෙන්න පින්ඩ පාත ගිහිල්ලා
දානේ වළඳලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට වඩිනවා. මොග්ගල්ලාණන් වහන්සේ ගිජුකුළු පව්වෙන් පහළට වඩිනකොට ස්වාමීන් බුදුහාමුදුරුවනේ hina වුණා. ඇහුවා කිව්වේ නෑ. ඔබ වහන්සේ ඉස්සරහා කියන්න කිව්වා. ප්‍රිය ආශ්මතුනි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දි දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා අරහාඳුරුව අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා. ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දි ඒ කියන්නේ මේ ජීවිතේදී පැහැදිලිනේ මේ ජීවිතේදී තමන්ගේ මුගල මහරහතන් වහන්සේගේ අපි දැන් මේ ජීවත් වෙනවා වගේ මේ ජීවිතේදී වඩිද්දි ආකාශයේ ඇවිද යන ඇටසැකිල්ලක් දැක්කා. එහෙනම් ගියාත්මේ හොඳ ජීවිතයක් මොකක් හරි ගත කරපු කෙනෙක් පවක් කරලා දැන් ඔන්න එහෙනම් දැන් ප්‍රේතියක් වෙලා ඉපදිලා මේ ප්‍රේතෙක් වෙලා ඉපදිලා ඒක දැන් රහතන් වහන්සේ නමකට පේනවා. මොකද දැකේ ආකාශයේ ඇවිද යන ඇටසැකිල්ල. දැන් ඒතකොට ඔයාලා ඝන ඇටසැකිලි මවා ගන්න එපා. සංඥාව අපි මේවා මවා ගන්න අපේ හිතේ තියෙන දැනුමෙන්නේ. එතකොට අර අතනක් තියෙන ඇටසැකිල්ල. ඔය තද ඇටසැකිලි මවා ගන්න එපා. දැන් කූඹියාටත් තියෙන ඇටසැකිල්ල. අපි මයින්නේ අපේ හිතේ තියෙන සංඥාවල. එහෙනම් අපි මේ යම් දේවල් කියනකොට ඒවා උඩරිම මේ අවබෝධ වෙන විදිහටම තේරුම් ගන්න. අපේ ඇසට ගෝචර නොවන්නා වූ ප්‍රමාණයේ ඇටසැකිල්ල ඔන්න දැන් තියෙනවා. කොහෙද තියෙන්නේ? ආකාශේ. ඉතින් භූත ගිජුලිහිනියෝත් කාක්කෝත් උකුස්සෝත් ඔය ඇටසැකිල්ල පස්සෙන් පන්න ඉලයට අතරට කොටනවා. ඔබ වහන්සේලා අහස බලනකොට ගිජුලිහිනියා අහසේ ඉන්නවා පේනවා. ගිජුලිහිනියේ කන්න පල්ලෙහාට ආවා කියලාත් පේනවා. හාමුදුරනේ පල්ලෙහාට ඇවිල්ලා අරයි යන දෙයක් නම් පේන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් වැඩ සිටියා නම් භාවනා කර නම් උන්වහන්සේ ගිජුලිහිනියා දිහා බලාන හිටියේ. උන්වහන්සේ hina වෙලා ළඟ ඉන්න කෙනාට කියනවා මහණෙනි ගිජුලිහිනිය යනවා දැක්කා නේද? ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා උඩට යනවා දැක්කා නේද? යනකොට ඔයාලා දැක්කාද හොටේ කිසිවක් තියෙනවා? ඔබට කිසිවක් නොපෙනුණා නේද? නමුත් මහණෙනි ඒ උකුස්සා පල්ලෙහාට ආවේ ලේ වැකිරිච්ච ඇටසැකිල්ලක් දැකලා. ඒ ඇටසැකිල්ලට කොටලා තමයි ඔය ගිජුලිහිනියා ඔය යන්නේ. යනව නෙවෙයි මහණෙනි. ඔය ගිජුලිහිනියා ඉහළට ගියාපුවාම ඔය ඇටසැකිල්ල දුවනවා දකින්න. ඒ ඇටසැකිල්ල පස්සේ මහණෙනි නැවත ඇවිල්ලා කොටනවා. අපිට කොටනවා පේන්නේ නේ. ඒ නිසා මේ ඇටසැකිලි නැමැති ප්‍රේතයා මේ පරිසරයේ කොහේ ගියත් කොහේ දිව්වත් අර අහසේ ඉන්න ගිජුලිහිනියන්ට ඒක පේනවා. එයි මට පේන්නේ නැත්තේ. මේ ඇස් දෙක මම හදාගෙන නෑ. හැබැයි ඒ ගිජුලිහිනියත් එයාගේ ඇස් දෙක හදාගෙන නෑ. හැබැයි එයාට උපතින්ම ලැබිච්ච එක අර ඒ වෙනේ සත්තුන්ට කරදර කරන්න පුළුවන් විදිහට තමයි ඒක හැදිලා තියෙන්නේ. සිංහයා හැදිලා තියෙන්නේ මනිස් සතාව මරාගෙන කන විදිහට. ඒ විදිහට උකුස්ස හැදිලා තියෙන්නේ ප්‍රේතයන්ට දනුවම් කරන්න පුළුවන් විදිහට. ඇටසැකිල්ල වේදනාවෙන් කෑ ගහනවා. ඇයි ඒ කෑ ගහන්නේ ඔබ වහන්සේලට ඇහෙන්නේ නැත්තේ? ඇයි ඒ කෑ ගහන්නේ? ඇයි ඒ රූපයයි පේන්නේ නැත්තේ? මේ ඇස මම හදාගත්තේ නැති නිසා. එහෙනම් ඇයි මේ කියන වේදනාව මට ඇහෙන්නේ නැත්තේ? මේ කන මම හදාගත්තේ නැති නිසා. මේ කන මම හදාගත්තා නම් ඔය ඇහෙන ටික ඇහෙන්නෙත් නැහැ. අදටත් දන්නවද ඔය කන වැඩ කරන විදිය නැහැනේ. නේද? අපි හදාගන්න ගියා නම් කොහොමද අපි ඒක හදාගන්නේ? අපි දැන් ඕකේ තියෙන ආහාර ස්නායු වරම මේවා පැත්තකින් තියලා දැන් එක එක හදාගන්න කිව්වොත් පුළුවන් හදාගන්න. වෛද්‍යවරු නම් මොනවා හරි එකක් කරයි. එයාලා ඒ ශාස්ත්‍රයක් දන්නේ හින්දා. හරි. ඇටසැකිල්ල වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. අයියෝ විස්මිතයි, අයියෝ පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයනුත් ඉන්නව නොවේ. කවුද මේ කියන්නේ? මුගලන් මහරහතන්. මෙබඳු ආකාරයේ සත්වය අපිට නම් බල්ලෝ දැක්කම මේ බල්ලේ දැන් අපි දැන් මේ අපි කියමු ඔටුවෙක් දැකලා නැහැ. අපි හිතුව බල්ලෝ නේද? අනේ දැකලා නැති ඔටුවේ. හැබැයි රූපවාහිනියෙන් හරි දැකපු ඉඳන් මම ඔටුවා කියලා දාන්නවා. ජීවිතේරම දැකලා නැති සතෙක් කියමුකෝ. දැන් ඔබ වහන්සේලා කියන මෙතන දී කිඳුරියක් ඇවිල්ලා. යන්නේ නැද්ද බලන්න? යන්නේ නැද්ද හැමෝම දී කිඳුරිය බලන්න අයියේ. දැකලා නැති දෙයක් දකින්න ආසයි. ලස්සනයි නම් ආසයි. ලස්සන නැත්තම් සිත දුකටපත් වෙන රූපයක්. ඕ බලන්න බෑ ජරාව වගේ එකක්. හැබැයි මේ ප්‍රේතයෝ අපි දැකලා නැති නිසා නෑ කියන්න බෑ. ඒවා පේන උත්තමයන් වහන්සේලා ඉන්නවා. නැත්නම් සමහරත් සතුන් ඉන්නවා. එයාලගේ ඇස් දියුණු කරලා රහතන් වහන්සේලා හිත දියුණු කරලා සත්තුන්ගේ ඇස දියුණු වෙලා ඉබේම ස්වභාව ධර්මයේ එයාලට ඒවා පේනවා. එයාලා ඉතින් ඒවා එන කොට කනවා.
මෙබඳු ආකාර ජීවිතයක් තියෙනව නෙවෙයි මෙබඳු ඉපදීමකුත් තියෙනව නෙවෙයි කියලා ඔන්න මොගලන් මහරහතන් වහන්සේ කියනකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා මත වදාලා පින්වත් මහණෙනි දිවස් තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා විශේෂ ඥානයේ තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා මෙවැනි ආකාර ජීවිත පිළිබඳව දැනීමක් ගැන හෝ දැකීමක් ගැන හෝ සාක්ෂි ඉදිරිපත් කරන්නට පුළුවනි. දැන් සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් මම කිව්වා කියලා පිළිගන්න ඕනේ නේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලා ඔබ වහන්සේලා වගේ අය ඇවිල්ලා සිත දියුණු කරගෙන මේ ධර්මය අවබෝධ කරගෙන ඔබ වහන්සේලාම ඇත්ත තමයි කියලා කියනකොට ඒ ඔප්පු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයමයි. උන්වහන්සේ බොරුවක් නෙවෙයි කියලා තියෙන්නේ කියලා. ඕකම වුණා රිච් ඩේවිස් කියලා 1980 ගණන් වල එහෙම මම මේ පොත පෙන්නන්න එක මහාචාර්යවරයෙක්ගේ පුතෙක් ඉන්නවා මේ එයා යනවා ටිබෙටයට යනවා බුදුදහම ඉගෙන ගන්න. පස්සේ අමහන වෙනවා. තාත්තා මහාචාර්යවරේ තාත්තා එනවා පුතා හොයාගෙන පුතේ ඔයා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඇයි ඔයා ආවේ නැත්තේ? ඇයි ඔයා නැවත ගෙදර ආවේ නැත්තේ කියලා. තාත්තයි පුතයි අතර ඇතිවෙච්ච දෙබස තමයි භික්ෂුව සහ දාර්ශනිකයා කියන පොතට පාදක වුණේ. ඒ වගේ ලෝකේ මිනිස්සු ඉගෙනගත්ත මිනිස්සු අනිත් මිනිස්සුන්ට මේ ධර්මයේ වැටෙනකොට යාලා අවබෝධ කරගන්නව ඇත්ත නේද කියලා. මේ ධර්මයේ කියන්නේ මේ නියම ධර්මයේ තාම ඔබ වහන්සලා කනට වැටුනේ නෑ. චතුරාර්ය සත්‍යයක ඉස්සරහට මම දේශනා කරනවා මේ වගේම රසවත්ව. අරුම පුදුම විදිහට. ඉතින් ඒ නිසා දැන් මේ අවබෝධ කරගන්න තියෙන්නේ මේ බුදු ජීවිතයක් තියෙනව නෙවෙයි. අපේ ඇස් දෙකට නොපෙනුනාට මේකේ උපදින්නේ අපිම තමයි. අපේ ඥාතිම තමයි. අපේ මිනිස්සුම තමයි මේවල උපදින්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි. සීත හදාගත්තේ නැති වුණොත් මේ මොහොතේ ලේලි ගැන නම් විඳවන්නේ. නැත්තම් මොනවා හරි මරාගත්ත දෙයක් නම් මෙනෙහි කරන්නේ. මොනවා හරි වැරදි දේවල් නම් හිතට නිදා ගන්න යනකොට මතක් වෙන්නේ പ്രേත ලෝකයට යන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. මම ඒක ඔබ වහන්සේට මෙහෙම කියන්නේ. ඔබ වහන්සේගේ දරුවෙක් ඉන්නවා මිනිහෙක් මරලා. මොකද්ද කරලා තියෙන්නේ? මිනිස්සෙක් මරලා. ඒ මරපු නිසා ආයා පොලිසියෙන් අල්ලගෙන උසාවියට දානවා. උසාවියෙන් තීන්දුව දෙනවා අවුරුදු 20ක් හිරබත් කන්න ඕන කියලා. සාධාරණයිද අසාධාරණයිද? දනුවම දුන්න එක සාධාරණයිද අසාධාරණයිද? සාධාරණයි. හැබැයි තමන්ගේ එකම පුතා අවුරුදු 20ක් නොදැක ඉන්න බෑ. ඔබ වහන්සේලා පුතා කොහොමද බේරගන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයට යන අභියාචන ඔක්කොම දානවා. ඒත් බේරගන්න බෑ. තහවුරු අවුරුදු 20ක්. කොහොමද බේරගන්නේ? විදියක් තියනවද? නෑ. මේ ළඟ පාත මේ කැම්ප් එකකට පැනලා යුද්ධ ටැංකියක් තරංග ගිහලා පොඩි බෝම්බයක් එහෙම දාලා බේරගෙන ආවොත් මොකද? එහෙමවත් සම්භාවිතාවක් නැද්ද? අපිට හිතුවටවත් ඒවා කරන්න පුළුවන් දේවල්. එහෙනම් ඒ පුතා හිරබත් කණේක ඔබ වහන්සේලාගේ ඇස් දෙක ඉදිරිපිට වෙන දඬුවම බේරගන්න බැරි කොට එවැනි අකුසලයකට මේ මනුස්ස ජීවිතයේදීමත් දඬුවමක් තියෙනවා වැරදි කරන අයට. එහෙමනම් එවැනි දරුවා මැරිලා ඔබේ වත්තේ පෙරේතෙක් වෙලා ඉපදිච්ච දාට ඔබ කොහොමද බේරගන්න හිතාගෙන ඉන්නේ? හද්දාවස දාන දුන්නාම ඔක්කොම හරිය කියලා හිතාගෙන ඉන්නේ. ඒවා මිනිස්සු සනසවන්න කරන දේවල් ගොඩක් දේවල්. තිරෝගුඩ සූත්‍රයේ ප්‍රේතයෝ ගැන කියන්නේ ගෙවල් වල වහලවල් වලයි හන්දි වලයි මුළු තැන් එක එක තැන් වල මිනිස්සු බයයි තිරෝගුඩ සූත්‍රය අහන්නවත්. ගෙදර ඉන්නෙත් බයයි ඊට පස්සේ. තමන්ගේ දරුවා ජීවත් වෙලා ඉන්නකොට විඳින දඬුවමෙන් බේරගන්න බැරි අපිට මැරිලා ගිහිල්ලා ප්‍රේතෙක් වුණාම කවුද බේරගන්නේ? ඔබ වහන්සේලාට අවස්ථාවක් ලැබුණොත් මැරිලා ගිහිල්ලා ප්‍රේත ලෝකේ නඩු විභාගයකට මුහුණ දෙන්න. අනේ ස්වාමීනි මට මේ දුක දෙන්න එපා. මට මේ දඬුවම දෙන්න එපා. මම වැරදි කරේ මගේ නෝනා වෙනුවෙන්. මම වැරදි කරේ මගේ දරුවෝ ටික වෙනුවෙන්. හරි එහෙම කරා කියන්නකෝ ඔබ වහන්සේලා එක එක අය වෙනුවෙන් වැරදි කරා කියමුකෝ. ගිහි කාලේ ගිහියැත්තෝ තමන්ගේ නෝනා දරුවෝ වෙනුවෙන් වැරදි කරා කියමුකෝ. එච්චර කැපකිරීම කරපු මේ ඔබතුමා ඔබ වහන්සේලා හතර പ്രേත ලෝකෙ ඉපදෙනකොට ඒ මිනිසුන්ව දැන් මොකද කරන්න පුළුවන් ඔයාව බේරගන්න? අඬයි. සතියක් අඬයි දුක් වේ එච්චරයි ඉවරයි. හැබැයි ඔයා දැන් ඊයේ පෙන්වන චිත්‍රපටිය දැක්කනේ අම්මා අඬයි. අන්තිමට මොකද උනේ? ඒක හොඳයි දැන් මතක් වෙච්ච එක. අවුරුදු 17ක 15ක වැඩි වියටපත් වෙච්ච දැරියා එයාට ආසාවක් ඇති වෙනවා කොල්ලෙක් එක්ක එකට ඉන්න.
ඒ කාම ආසාව නිසාම පුංචි දැරිවියක් නිසා ලේ වහනේ වෙලා දැරිවි මැරෙනවා. හැබැයි දැරිවියේ හිතුවේ Tamanට හොඳ රසවින්දනය ලැබෙයි කියලා. අන්තිමට කෙලවරු වුණේ මරණයකින්. එයා කාමයේ වර්ධව හැසිරීම නිසාම එයා නිරේ ගිහිලා උපදිනවා. හැබැයි නිරේ ගිහිලා ඉපදිච්ච කෙනාට නැවත එයාට නිවැරදි වෙන්න අවස්ථාවක් එයාට ලැබෙන්නේ නැහැ. එයා මැරිලා. එයා නිරේ ඉපදිලා. එයාට අවස්ථාවක් නැහැ. හැබැයි අර පිරිමි දරුවාට එයා වැරද්දක් කරාට එයාට තාම ජීවත් වෙලා ඉන්න නිසා මරණයට තාමපත් නොවුන නිසා එයාට වාසනාව ලැබුණ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පින්දහම් කරගන්න. ඒකයි මේ අප්‍රමාදී වීමේ තියෙන වැදගත්කම සුමගට යොමු වීමේ තියෙන වැදගත්කම. හැබැයි දියණියට සිද්ධ වුණ අපායට වැටිලා පස්සේ මොකද වෙන්නේ? එයා මහා දුක් ගොඩාක් විඳින්න නියම කරනවානේ. පස්සේ එයා මනුෂ්‍ය ලෝකයට එනවා කියනවා. එනකොට මොකද්ද වෙනවා කියන්නේ? මතකද? ඒ ළමයා ගර්භාෂයේ මොකද්ද සිද්ධියන්නේ කරන්නේ? එයා නැවත මනුෂ්‍ය ලෝකෙට එනවා මොකද්ද වෙන්නේ? එයා කාගේ අම්මා කෙනෙක්ගෙන උප්පත්තිය ලබන්නේ අම්මා කෙනෙක්ගේ කුසේනේ. ඒ අම්මා මොකද්ද කරගන්නවා කියන්නේ? ඒ අම්මා ගබ්සාවක් කරගන්නවා. මෙයාට මනුස්ස ජීවිතේ ලැබෙන එක අවුරුදු ගානකට කල්ප ගානක ලැබෙන එක chance එකේදී ඒ අම්මට සිත් පහළ වෙනවා ගර්භාෂයේ මේව කරගන්න. එයා එතනින් අයින් වෙලා ආයේ ප්‍රේත නිරේ පැත්තට ආය යනවා. මහ පුදුම දෙයක් ආඳුරනේ මේකේ තියෙන භයානකම් තේරෙනවා නේද? සුළු පඩු කතාවක් නෙවෙයි අපි මේ කරන්නේ. ඕනම මොහොතක නොදැන මැරිලා නොදැන උපදින්න පුළුවන් මිනිස්සු මේවා විශ්වාස නොකලාට සත්‍ය ඒකයි. සියල්ල දන්නවා කියලා හිතන්න එපා. මට ඕන විදිහට පවතිනවා නම් මේ ශරීරය ඒ විදිහට තියෙන්න එපා. වයසට යනවා පේනවනේ. මේ අපි මරණයට පත් වෙන ස්වභාවයක් තියෙන වෙනවා පේනවනේ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ ගැඹුරු ධර්මය අවබෝධ නොකරගත්තොත් මේ සතර අපාය තමයි අපිට උරුම. ප්‍රේතයෙක් වෙලා ඉපදිච්ච කෙනෙකුට ಗುಣධර්ම වඩනවා කියන එක කරන්න පුළුවන් දෙයක්ද? ಗುಣධර්ම වඩනවා කියන එක කරන්න පුළුවන් දෙයක්ද ස්වාමීන් වහන්සේ? බෑ. ඒ නිසා යාලා තවත් දුකින් දුකට නිරේට යනවා කියනවා මහණෙනි. ඒ නිසා මට හිතුණා මෙහෙම ওই ගස් ගල් යට භාවනා කරනවා මට හිතුණා මෙහෙම මේ ඉර වැටෙනවා නේද? මේ ආලෝකයේ වැටෙනවා නේද? අපේ හැමත වැටෙනකොටද අපිට ඒක ලොකුවට මේ පිච්චෙන ස්වභාවයක් දැනෙන්නේ? දැන් අවුවෙම ඉන්නකොට අපිට යම් ප්‍රමාණයක් දැනෙනව නැතුව නෙවෙයි. අලියට එහෙමනම් ඕවා දැනෙන්නවත් නැතුව ඇති යාගේ හැම මහත නිසා. වලහට එහෙමනම් දැනෙන්නවත් නැතුව ඇති. හැමේ තියෙන අර මොනවද? ඒ මයිල් නේද? මයිල් නිසා දැනෙන්නවත් නැතුව ඇති. හැබැයි හාමුදුරුවනේ හැම ගහපු හැම පිච්චිච්ච හරියට හැමක් නැති මේ ඊතා සියුම්ව අර සත්තු ඇවිල්ලා කොට ගියපු හැමට මේ හිරුවෙලියේ වැටෙනකොට හිරුවෙලිය නිසා මේ එයාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනකොට කොහොම දුකක් විඳිනව ඇද්ද? ඒ දුක හාමුදුරනේ අපිට පේන්නේ නැහැ. අපි පින්ද පාති වඩිනකොට අපිට නිකන් සද්දයක් ඇහිලා මෙහෙම බැලුවා කියලා හිතන්නකෝ. කිසි දෙයක් පේන්නේ නැහැ හාමුදුරනේ. සමහරක් විතනේ ප්‍රේතේ කෑ ගැහුවා වෙන්නත් පුළුවන්. අපිට නිකන් බැලුණා වෙන්නත් පුළුවන්. ඒ ප්‍රේතයා දුක මේ කියා කියනවා වෙන්නත් පුළුවන්. එයා අපිට පේන්නේ. හිතන්න ඔබ වහන්සේම මෙතන මේ විදිහට නොදැන මැරිලා නොදැන ඇවිල්ලා ප්‍රේතෙක් වෙලා ඉපදලා ඇවිල්ලා කියන අනේ මේ බලන්න මාව පිච්චෙනවා නේ මාව පිච්චෙනවා කිව්ව පේනවද? පේන්නේ අපි අසරණ අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඉතින් මොනෝ කරන්නද? ඇහෙන්නේ මේ කන් දෙකට අපි අසරණයි ඔබත් අසරණයි. ඔබත් කර්මයක් විඳින්න ඉපදිලා තියෙන අපිත් කර්මයක් විඳින්න ඉපදිලා තියෙන්නේ. කතා දෙකක් කියලා പ്രേත ලෝකේ අවස්ථාන් කරනවා. කතා දෙකයි කියන්නේ. මේ තමයි විමාන වස්තුව. මතක් වෙච්ච කතා දෙකක් කියන්න මට මතකෙද අජගර ප්‍රේතයාගේ කතා වස්තුව. හාමුදුරුවනේ කැලෑවක් තියෙනවා. කුඹුරක් තියෙනවා. ගම්මානේ තියෙනවා. කැලෑවට හාමුදුරුව නමක් වඩිනවා. ලස්සනට බණ කියනවා. කුඹුර වගා කරලා. මිනිස්සු වෙනවා බණ අහන්න කුඹුර මැදි. පැහැදිලි නේද? කුඹුර මේ වීපැලෑටි පාගනවා මිනිස්සු දැන් මේ බණ අහන්න යන හින්දා. ගොවියා හිතුවා මගේ කුඹුරට හානියක්. හානිය ඇති වෙන්නේ මොකක්ින්ද? මිනිස්සු යන හින්දා. මිනිස්සු යන්නේ ඇයි? හාමුදුරුවෝ ඉන්න හින්දා. හාමුදුරුවෝ එළෙව්වොත් මිනිස්සු යන්නේ නැහැ. එහෙමනම් මගේ කුඹුර ආරක්ෂා වෙනවා. එහෙනම් විසඳුම මොකද්ද? හාමුදුරුවෝ එළවෙන එක. පන්සලට ඉරි තිබ්බා. හාමුදුරුවෝ වෙන තැනකට වැඩියා. හාමුදුරුවෝ නැති නිසා ගිහියෝ යන්නේ එක නතර වුණා. ඒ නිසා කුඹුර හොඳට හැදුනා. මිනිස්සු අප සාමාන්‍ය ජන ජීවිතෙත් කියන්නේ වැරදි කරන්නේ උන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. නෑ තමයි. හොඳට මතක තියාගන්න
මිනිසුන්ට හදිසි වුණාට කර්මයට හදිසි නෑ. එයා මේ ජීවිතේ විඳින්නේ පෙර සංසාරේ කරපු ඒවා ගොඩක්. ඒවත් තව තියෙනවා මේ දෙන්න විපාක දෙන්න. ලෝඩ් එකක් තියෙනවා. ඒක බුදුහාඳුරෝ දේශනා කරන උපමාවකින් මේක ධම්මපදයේ තියෙන්නේ කිරි මිදු පමණින් මිදෙන්නේ නෑ කියනවා. කර්මයට හදිස්සි නෑ විපාක. තාම මම කර්මය ගැන කියලා දුන්නේ. මේ තාම ලස්සනම පරිසරය හදාගෙන යන්නේ. ඒ නිසා කර්මයට විපාක දෙන්න කරපු පින්පව් වලට විපාක දෙන්න හදිස්සියක් නෑ. නියම වෙලාවට තමයි ඒවා දෙන්නේ නියම මොහොතේ. ඉතින් ඒ නිසා එයා හොඳට ජීවත් වෙලා මැරිලා ගියා. අන්න හාමුදුරුවනේ මැරිලා ගියාපුවාම මේ ප්‍රශ්නේ උනේ. කොහෙද උපදින්නේ? ඒ කුඹුරෙම ප්‍රේතේ කියලා උපදින්නේ නම අජගර ප්‍රේතයා මට මතක නැහැ. මේ ප්‍රේත වස්තුවේ තියෙන අජගර ප්‍රේතයා. හාමුදුරනේ පන්සල ගිනි තිම්බේකේ විපාකයට කකුල යටපතුලෙන් හට ගන්නවලු ගිනි දැල්ලා. ප්‍රේතයාගේ. එතනින් පිච්ච පුච්චා ඇඟ උඩට ඇවිල්ලා හිස දක්වා යනවලු. එතනින් නිවෙනවලු. නිවිලා එතනින් ආයෙ ගිනි දැල්ලා හට ගන්නවලු පිච්චි යනවා. වෛද්‍යවරුන්ගෙන් ඇහුවා මේ මිහි පිට ඉන්න එවැනි ආකාරයේ මිනිස්සු. ඔබ මේ කය මම කර්මේ පාඩම කියලා දෙනකොට හොඳට තේ හාමුදුරනේ මේ කය මෙහෙම තිබුණාට ඕනම දෙයක් මේ කයට වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්ද බැයිද? ඕනම දෙයක් මේ කයට වෙන්න පුළුවන්. හාමුදුරනේ මිනිස්සු කියනවා හාමුදුරුවනේ සමහරක් අම්මගෙන මට මතක ඇවිල්ලා කියන හාමුදුරනේ මොනවා කෑවත් මට රහ දැනෙන්නේ නැහැ කියනවා. ඒ වගේ මේ ශරීරයේ ධනවා හාමුදුරනේ මං වතුරේ බැහැලා ඉන්නේ ධනවා හාමුදුරුවනේ කියනවා. නම් දැන් ප්‍රේත කතාව නෙවෙයි කියන්නේ මේ මනුස්ස ජීවිතේ කතාවක් දැන් මේ කියන්නේ. මේ මිනිසුන්ගේ තියෙන කය ධනවා ගන්නවා. මොනවා කරත් ධනවා හාමුදුරුවනේ කියනවා. ඒ වගේ ඒවා ඔබ වහන්සේලටත් අත්දැකීම් ඇති. මේ අත්තේම හඳුනේ ගිනි ගන්නවා වගේ වුණාට අපි බැලුවම නේ මේ හොඳට අපි විහිළු කරන එතකොට. නේ මේ හොඳට තියෙන්නේ. ඔය අම්මගේ හොඳට නෑ හාමුදුරුවනේ මේ බලන්න හඳුනේ ගිනි ගන්නවා වගේ යන්නේ පිච්චෙනවා නේ හඳුනේ දවස් ගානකින් නිින්දක් නෑ හාමුදුරුවනේ. නිින්ද යන්නේ හඳුනේ පිච්චෙනවා හඳුනේ හිට ගන්න බෑ හඳුනේ ඇවිද ගන්න බෑ ඉඳ ගන්න බෑ කන්න බෑ පිච්චෙනවා හාමුදුරුවනේ. එහෙම මිනිස්සු මේ ජීවිතේ තියෙන සංසාර මනුස්ස ජීවිතයක් කොහොම හරි ලබා ගන්න පෙර තිබිලා හැබැයි අර කර්ම විපාකේ ඉවර වෙලා නැහැ. ඉතින් කොහොම හරි වේවා പ്രേත ලෝකේ ඉපදුණු ස්වභාවය එහෙමයි. එයාලගේ දුක දැන් කාටද කියන්නේ? මම පව් කරේ මම කුඹුර කරේ දරුවෝ වෙනුවෙන් කියන්නද? මම මහා තරංගික දුවන මහා තරංගික දිව්‍ය പ്രേතෙක් වෙන්නද? මහා වී ගොඩක් අරගෙන කාට වඩා ලොකු වෙන්නද දිව්වේ? කාට වඩා බලවතෙක් වෙන්නද දිව්වේ? ඇලෙක්සැන්ඩර් මහා රජතුමා බලය අල්ලගන්න රට රාජ්‍යයන් අල්ලගන්න පොර කනකොට ඇලෙක්සැන්ඩර් අල්ලගත්ත ඉඩම් ටික දැන් කෝ? එයාගේ මොන પરම්පරාවටද දැන් ඒව අයිති? ඒව මේ තියෙන්නේ බොරුවට පොර කෑවා විතරයිනේ උනේ. මැරිලා ගියා. ඒ නිසා මිනිස්සු මේවා හරියට දන්නවනම් මේ දේවල් කරන්නේ තවත් එක කතාවක් කියලා මේ කතාව പ്രേත ලෝකෙන් අවසන් කරන දිවි ලෝකෙ යන්නත් වෙන්නේ. අපි ඉස්සරහට දිවි ලෝකෙත් යන්න. එතකොට තමයි ප්‍රශ්න ගොඩ එහෙමම තව තියෙන මේවා විසඳෙනවා. ඔන්න අන්තිම කතාව. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගංගා නම් ගඟ අසබඩ භාවනා කරනවා. මොන භාවනාව අසබඩද? ගංගා නම් ගඟ අසබඩ භාවනා කර කර ඉන්නකොට ප්‍රේතියක් එනවා. උන්වහන්සේලා රහතන් වහන්සේලා සසරෙන් එතර වෙච්ච අය. මේවා පේනවා. සිද්ධ දිනු කරගත්තා මං කියවන ඔබ වහන්සේලාට මේවා මං කියලා දෙන්නම් කියලා සිද්ධ දිනු කරගන්න විදිය. ඒවා මං කියලා දෙන්න. එතකොට මේ ඒ ප්‍රේතිය දකින්න ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ ප්‍රේතිය ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට පැන් තිබහයි මට වතුර තිබහයි මට ගොඩාක් මේ වතුර ඕනේ බොන්න කියනවා. නැගිනිය මේ ගංගා නම් ගඟ ගලා බසින්නේ ඇති තරම් බැහැලා වතුර බොන්නකෝ කියනවා. ඒතර ප්‍රේතිය කියන ස්වාමීනි මට නම් පැන් බිඳක්වත් පේන්නේ මට ලේ කඳක් නම් පේනවා කියනවා. මට බොන්න වතුර බොන්න යනකොට ලේ පේන්නේ කියනවා. අනේ ඔය බණපද මට ඇහෙනකොට මම එක බණකට වැඩියා ගෙදර. ඒ අම්මගේ බඩ මං කලිනුත් ගිහින් තියෙන බඩ විශාලයි කකුල් ඉදිමිලා අන්තිමට ඒ අම්මා මිය ගියා. මට බනට ගිහිල්ලත් මට මතක් වෙනවා අනේ අම්මා නිදාගත්ත කාමරේ අල්ලපු කාමරේ කල ගෙඩිවල් පිරෙන්න වතුර තියෙනවා. ඒ අම්මට බොන්න බෑ වකුගඩු ප්‍රශ්නේ. ඔය කතාව කියනකොට මට ඕක මතක් වෙන්නේ. අල්ලපු කාමරේ ඕන තරම් වතුර තියෙනවා. වතුර නියම කරන්නේ හැන්දට එකයි තේ හැන්දෙන් එකයි හාමුදුරුවනේ. හිතන්නවත් පුළුවන් බොන්න පුළුවන් එහෙම ජීවිත මේ මිනිස් ලෝකෙත් තියෙනව නෙවෙයි. මරණින් මත්තේ කවර කතාවද? බැහැලා බොන්න නැගිනිය ලේ කඳක් නම් කියනවා. ඔබ වහන්සේලා ආලද සමහර සත්තු ඉන්නවා එහෙම. ඒ සත්තුන්ට වතුර පේන්නේ ලේ වගේ. සත්තු ඉන්නවා. ඒ කර්ම විපාකයක ස්වභාවය.
ඉතින් ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඊට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේවා දකිනවා මේවා සිහි කරනවා නැත්නම් භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරනවා එතකොට දැනගන්නවා ඇයි එහෙම මෙන්න හේතුව කියලා එතනම් പ്രേත වස්තුවේදී ඔයක යාම කියනවා പ്രേතිය කියනවා සිද්ධිය ස්වාමීන් මං ඉස්සර කාලේ මනුෂ්‍ය දුවක් මං කසාද බැඳලා හිටියේ මම බතක් කිව්වා බතක් වල ගමනක් ගියා මේ ස්වාමි පුරුෂයා විතරයි ගෙදර හිටියේ මං නැති වෙලාවේ ගෙදරට මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩලා ඒ කාලේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා දන්නේ නැහැ ඉතින් ගෙදරට කෙනෙක් ඇවිල්ලා නිකන් යාචකෙක් වගේ ගන්නෙක් ඇවිල්ලා වගේ තමයි යාළට හිතෙන්නේ ඉතින් නමුත් අර මිනිස්සයා ආපු නිසා ගෙදර උයපු ටික දුන්නා ඊට පස්සේ මොකද කරේ ගෑණියාව ආවට පස්සේ කෝ උවපුවා නැහැ කේන්ති ගියා තරහ ගියා මම වෙහෙස මහන්සිලා අමාරුවෙන් උවපුවා එක එකට කණ්ඩ බොණ්ඩ දෙනවාද කියලා මොනවාරි තව වචන ටිකක් දාලා බැන්න අන්තිමට බැන්නේ උඹට මේවා ලේසාප වේවා කියලා තමයි බැනලා තියෙන්නේ අපේ ආන්නේ මේ හිතේ කතාව මිනිස්සු තාම දන්නේ නැහැ ඔබ වහන්සේලාත් මේ හිතේ කතාව තාම මං කියලා දුන්නේ හිත කියන්නේ මහ පුදුමාකාර දෙයක් එයා ඒ කියන දේ පිළිගන්නවා ඔබ වහන්සේට මේ හිත ගැන කියලා දෙනකොට ඇඟ හිරි වැටිලා යයි හිතේ කතාව කියලා දෙනකොට මේ අන්තිමට මිනිස්සු මේවා නොදන්නාකම නිසාමයි මේ පව් කරගන්නේ. ගේ හිරි වැටෙනවා හිතේ කතාව දැනගත්තා මේ හිත හැමදේම දන්නවා හඳුන. හිත ඔක්කොම කරලා හිත වංචාවටපත් කරලා අන්තිමට එයා අපි මේ අපේ කය මේ මහ පොළොවට දාලා එයා අපිව සතර පායෙත් දානවා. ඔබ වහන්සේලා හිතනවා චින්චමානිකාව ඒ වැරද්ද කරේ එයාගේ නොදැනුවත්කම කියලා. එයාගේ හිත තමයි කිව්වෝක කරපන් කියලා. හිත කියපු දේ කරා එයා ඒකට අහු වුණා අන්න දැන් අපායේ ඉපදිලා. කය මෙහි හිත එහෙ තව තැනක ඉපදිලා දුක් විඳිනවා. හිත තමයි මේක කියන්නේ ડોක්ටර් මම ડોක්ටර් මට කාර් එකක් තියෙනවා මට හොඳ ෆැමිලි එකක් තියෙනවා මට හොඳ දරුවෝ ඉන්නවා මම ડોක්ටර් කාන්තාවක් එනවා මැරිලා යනවා මිනිය බලන්න ලස්සනයි මිනිය දූෂණය කරනවා අතේ මාට්ටු දැන් මොකද වෙන්නේ එයා හිරේ පෞල් ජීවිතය අසාර්ථකයි පෞලම නම්බුව ඉවරයි හිත නෙවෙයිද කිව්වේ එයාගේ හිත කියපු දේ ඒ මනුස්සයා කරන්න ගියා විනාශ කරගත්තා මෙලොව ජීවිතේ සෞතු කරගත්තා අමාරුවෙන් ගොඩනගාගත්ත චරිතේ විනාශ කරගෙන සතර පායේ ඊළඟාත්ම උපදිනවා හිත කියපු ඒ නිසා මේ හිතේ කතාව කියනකොට ඔබ වහන්සේලා මේ පුදුම වෙයි ඒක මම ඉස්සරහට කියන දැන් මම මේ කියන්නේ ඉතින් අර තමන් කියපු දේ ඒ බලවත් අකුසල කර්මය නිසා මහත්යා නෙවෙයි ගිය പ്രേත ලෝකෙට කියපු කෙනා තමයි പ്രേත ලෝකෙට ගිහිලා ඒ දුක විඳි ඒ නිසා ඒ වින්දට පස්සේ මහත්ය දැන් දිව්‍ය ලෝකෙ ගියා කියලා අපි හිතමුකෝ දිව්‍ය ලෝකෙ බෑ ගියා කියලා මනුස්ස ලෝකෙ හරි ගියා කියමුකෝ එයා නැවත අපි දැන් අර ඉස්සෙල්ලා කතා වුණා වගේ නොදැන මැරිලා නොදැන උපදිනවා කියමුකෝ මාළුවෙක් වෙලා එතකොට Tamanට ලැබෙන්නේ මාළු කය එතකොට එයා දන්නවද ගියාත්මෙ මම බන අහහා හිටියේ කියලා දන්නවද ඔබ වහන්සේලා දැන් ගියාත්මෙ කියන දන්නවද දන්නේ නැහනේ ඒ වගේ තමයි මාළුවෙක් වෙලා ඉපදුනොත් ගියාත්මයක් කියන දන්නේ එතකොට හැබැයි එයාව ජීවත් කරවන්න මේ අර මිනිස්සයා කොච්චර මහන්සි වුණාද ඒ බිරිඳ කොච්චර මහන්සි වුණාද නමුත් තව තැනක ඉපදුනාට පස්සේ එතන ඉපදිලා දුක් විඳින්නයි කියලා දන්නේ අපි බොරුවට එක එක අය වෙනුවෙන් මහා දුකක් විඳිනවා මහන්සි වෙනවා බොරුවට ඉන්න තාක්කල් හොඳයි හැබැයි අපි කවුරු වෙනුවෙන් පව් කරත් මැරිලා දුක් විඳිනකොට ඔය කිසිම කෙනෙක් එන්නේ සහයට කිසිම කෙනෙක් එන්නේ මගේ දුක බෙදා ගන්න කිසිම කෙනෙක් එන්නේ ආවත් රජ්ජුරුව කිව්වොත් එහෙම මිනිහට දඬුවම් දෙනවා. එතකොට නෝනා එනවා මටත් දෙන්න. පැත්තකට වෙන්න, අල්ලගන්න යාව, ගහන්න කසේ. එයාට ඒ පහර වදින්නේ නෑනේ. වැරදි කරපු කෙනාට තමයි පහර වදින්නේ. වේදනාව විඳින්න ඕන තමයි. ඒ නිසා මේ කතාව හරි භයානකයි. ඒ නිසා ඔබ වහන්සේලාට නම් මම සහ මේ ගිහි ඇත්තන්ට මම කියන්නේ මරණය අපේ අතේ මෙන්න මේ වෙලාවේ මැරෙයි කියන එක නෑ. අපි වහා බීලා හරි අපේ ජීවිතේ නැති කර ගන්නවා කියමුකෝ. ඒත් මැරෙනවා කියන එක ડોක්ටරේ කවුරු හරි එක්ක බේර ගන්නවා. නමුත් මේ මොහොතේ මැරෙයි කියලා අපිට එහෙම කියන්න බෑ. අපි දැන් මැරිලා ඉන්නේ කියලා අපි දන්නෙත් නෑ. නොදැන අපේ අම්මගේ කුසට ආපු එක අපි අදටත් දන්නේ නෑ වගේ. බෝසතාණන් වහන්සේ විතරයි පස් මහ බැලුම් බල්ලා ඉපදුනේ. අනිත් හැම කෙනෙක්ම අවිද්‍යාව නිසා කොහේ හරි තැනක ඉපදෙනවා. සතර අපාය නම් උපදින්නේ. ඒක මහා භයානකයි. එහෙනම් අපි මේ චාරිකාවේ දිව්‍ය ලෝක වලටත් බ්‍රහ්ම ලෝක වලටත් ගිහිල්ලා ඇවිල්ලා මනුෂ්‍ය ලෝකයේ පැත්තට එමු. එතකොට තමයි අපිට මේ කතාවේ ගොඩාක් සංගවිච්ච අරුම පුදුම සිද්ධි මතුවෙලා තේරෙන්න ගන්නෙ. එහෙනම් ඒ ධර්මයේ වහවහ අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙනම් තෙරුවන් සරණයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ රකින්න ධර්මයෙන් රැකදී